කොල්ල මොනවද මේවට මොනවද වංකේ මා මොනවද වා රෝස පුළුන් කන මොනවද කියන්නේ රෝස පුළුන් කන්නේ රෝස පුළුන් කනවා ඉන්නේ hello good morning ඉතින් අපි ඉන්නේ දැන් කඩු ගන්නාවේ හදිස්සියෙම නුවර යන්න සෙට් වුණා අපේ කොල්ල දෙන්න ඉන්නවා ඊට පස්සේ අද 3 දෙනා යන්නේ යසිගෝ ඉන්නා කවුවා ඉන්නා ගැම්මස්සකෝ අනිත්තර කතා කරා අනිත්තර ආවෙරේ කොල්ල තුනේ යන්න ඉන්නේ එහෙනම් බලමු නුවරට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා කොල්ලන්ට පොඩි කරදරයක් වුණා මේ අනිත් දෙරප්පු නේද අම්මුණා දෙරප්පු කොහොම හරි මෙයාට තමයි thank you කියන්න ඕනේ ආයි හරවනවා ගිහිල්ලා මඤ්ඤොක් අපි ලක්ෂ දෙකක් පඩි ගන්න එකෙක් කරන් දීපුවා මේ පේනවනේ රුපියල් 100ක මේ මඤ්ඤොක් අපි ලක්ෂ දෙකක් පඩි ගන්න එකෙක් රුපියල් 100ක මඤ්ඤොක් කරන් දුන්නා අපේ යාළුවෝ MS වැඩ කරනකො පෙන්න මම මේ MS එක වැඩ කරන්නේ ආදයි ඔළුන් එකේ අස් කළා පයින් කළා ඔව් කොල්ලන්ට මැනේජර් පෝස්ට් එකක් හම්බෙලා දැන් වෙන එකකට මාරු වෙලා ඉන්නේ සීනියර් මැනේජර්ස්ලා අරන් දෙන්නේ මඤ්ඤොක්ක වෙදී අපිට පේනවනේ. ඔයාලු කටයි ගුණේ ව. මොනවානේ ගම්පහේ වදරන්නේ නැහැ ඒව. කොල්ලෝ ඇවිල්ලා ඉන්නේ පේරාදෙනියනේ. පේරාදෙනියෙන් වමට දාලා දැන් යනවා අපි මොකද මේ පාර කටුගස්තටනේ. කටුගස්තට පාරේ ස්පීඩ් එකට once a day that I would pray for you. I'd go and misbehave just so you'd notice too. Sneaking looks up and down from across the room. And damn, what a hell of a view. I feel good, you look great. I like you, I can't wait. A first time, a first date. You're so fine, I'm so late. You sip wine, I drink straight. Don't waste time to my place. I feel my heart erase. So catch me if I fall. ගයිස් කොල්ලෝ ඇවිල්ලා ඉන්නේ ප්ලේස් එකට මොකද රාව එක නම Queens Mount Ridge
කොල්ලෝ ඉන්නවා. ගයිස් ඔන්න අපේ රූම් ටුවර් එක පටන් ගන්න හදන්නේ ඉස්සෙල්ලා. ඉවරයි. අපේ බොසා මෙයා තමයි මේ බුකින් එක දැම්මේ. සුපිරි ප්ලේස් එකක් සෙට් කරලා දෙනවා මේ පාර. ට්‍රිපල් රූම් එකක් හැදන් මෙතන තියෙනවා ටී හදා ගන්නවා ටී කොෆි මෙතන ටීවී එක ඒ වොෂ්රූම් එක අවුලක් නැද්ද තියෙනවා වොෂ්රූම් එක අපි සුපිරි වොෂ්රූම් එකක් තියෙන්නේ අද නාන්න පුළුවන් මේ පැත්තට ආවම තියෙනවා අතන කවඩ් එක නම් මොකද තිබ්බේ නැහැ හිස් එතනින් බැල්කනි ඒ ලොක් නේ බං ලොක් කරින්නේ කොහෙන්ද මෙතන උඩක් තියෙන මෙන්න තියෙන අපේ බැල්කනි එක මෙතන ඉඳන් තමයි අපි අද රැයට කණ්ඩ හදන්නේ මේ විදිහට තමයි view එක තියෙන්නේ මෙතනට pool එක කොහෙද රෝ ගාස් ඉතින් ඔන්න ඔහොම තමයි හොටෙල් රිව් එක තියෙන්නේ. තව රූම්ස් ගොඩක් තියෙනවා. දැන් හොයාගන්න ඕනේ pool එක කොහෙද තියෙන්නේ කියලා. මේක ගැන විස්තරයක් අපි දාන්නම් description එකේ ඔයාලා බලන්න. එහෙනම් බලමු pool එකේ තියෙන තැනට කියලා කොහොමද තියෙන්නේ කියලා. කොල්ලෝ දවල්ට කන්න හදන්නේ. අද ලන්ච් එක මේ දෙන්න ගානේ. Saya අපි සබන් කැල්ලක් ගේම පොත් දෙන්නන්න බැලුවා. අපංකෝ. ඉඳලා තමයි. කොල්ලෝ කණ්ඩ හදන්නේ බඩගින්නේ. ගයිස් pool එකට බහින්න යන්නේ දැන්. pool එක හොයාගෙන පහල කියලා හිතන් ආයේ බලද්දි උඩ තියෙන්නේ. සුපිරි view එකක් ඉතින් නාන්න යන්නේ. කොහමද view එකද? ඔව් බාල්දි ගෙන. බාල්දි අරගෙන අද ඇවිල්ලා තියෙන්නේ කොල්ල වෙනස්ම තැනකට. පොඩි වෙනසක් කරන්න යන්නේ. සන්නාවේ. ඊට පාඩ 8 දෙනා අපි සෙට් 8 දෙනා 5 දෙනා වුණා දැන් 5 දෙනා 3 දෙනා තියෙන්නේ. ඒ ඉස්සරහට මොකක්ද දන්නේ මාවත් මේ 3 දෙනා ඉඳී කියලා ඒ 3 දෙනා නැති මේ මැරි කරන්න ඉන්නේ දෙන්නේ අම්මෝ වදින්න එක ලබන හතේ වදිනවා පාල යන්න බලමු දැලා සීතලයි දිගේ දැන් ෆොටෝ එකක් ගන්න බහින්නද fast, sitting here praying that this night's gonna last. You got it all.
There was once a day that I would pray for you. I'd go and misbehave just so you'd notice too. Sneaking looks up and down from across the room. And damn, what a hell of a view. I feel good, you look great, I like you, I can't wait. A first time, a first date. You're so fine, I'm so late. You sip wine, I drink straight. Don't waste time to my place. I feel my heart erase. So catch me if I fall. On tap, I'm loving your vibe, always have your back. We like all the same tracks, listen all night in the sheets all black. Said I'm falling fast, don't remember life before you, that's fact. I feel good, you look great, I like you, I can't wait. A first time, a first date. You're so fine, I'm so late. You sip wine, I drink straight. Don't waste time to my place. I feel my heart erase. So catch me if I fall. කොල්ලෝ ටික ඔන්න view point ගිහිල්ලා ඇවිල්ලා දැන් ඔන්න රෑ කෑම මේසෙ සෙට් කරන්න තමයි හදන්නේ. කොල්ලෝ දෙන්න වැඩ දෙපැත්තේ. මම බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. බලමු මොකද වෙන්නේ කියලා. එයාලා කොහොමද වැඩේ සෙට් කරන්න කියලා බලමු. බැල්කනි එකේ තමයි අද රෑ කෑම ගන්න හදන්නේ. බලමු. පොඩි තිකරක් තියෙනවා. සුපිරි කොටයක් කමනවා. රෑට නිදාගන්න මේක දානවා. නැද්ද? අද වේනවද වීඩියෝ වෙනවද? දැන් මේක? ආ. මගේ සුපිරි කොටය අද මේක දාන මම අද නිදාගන්නේ. ඔකේ දැන් කිව්වා. කොල්ල වැඩ පටන් ගත්තා. මෙතන වැඩේ එන අර බෝතලයක් තියලා නැහැ බෝතලයක්. බලමු මොකද වෙන්නේ කියලා. ඔව් පස්සේ යන්න. මේ බෝතලයක් ගන්නවද? වෙනසක් කරන්න. වෙනසක් කරන්න නැහැ නේද මොනවද තියෙන්නේ? අද තියෙනවා Mongolian rice. Mongolian rice ද? Yes. Mongolian rice තියෙනවා. අද අපිට ස්පොන්සර් කරන්නේ Open Rice Family Restaurant. මෙතන තියෙනවා cuttlefish. මෙතන තියෙනවා cuttlefish එකක්. මෙතන තියෙනවා කොත්තුවක්. කොත්තුවක්. right. ඔව් සීතල ගිනියන්නේ කියලා බණින්න ඕනේ. ඒක සිගතරේට තිබුණා. ඔව් අල්ල හැබැයි. ඒක රෙස්ටුරන්ට් එකක් තියෙනවා. set ya. Iya.
නූඩ්ල්ස් එක හැදෙන ගමන් තියෙන්නේ ගෑරුප් වල නැද්ද? ගෑරුප් වල. එයාට තිබ්බා එයාට. බොයිස් නූඩ්ල්ස් එක හරිනේ. නූඩ්ල්ස් එක හදලා තින්නේ බලමු කොහොමද රහ කියලා. අව රහයිද? සුපිරියක් තමයි. සුපිරියක් හදාගන්න. මං අද මේකේ කන්නේ. හොඳයිද? පොඩ්ඩක් කියන්නේ ඉතර බෙලත් පාස් කරනවා. ආයි කාලා දාමු. කොල්ලෝ ටික දැන් ඔන්න යන්න තමයි හදන්නේ වෙලාව කියලා 12යි නේ. ඔව් හරියටම 12යි. දැන් චෙක් අවුට් වෙන්න හදන්නේ. රූම් එක තිබ්බ විදිහටම තිබ්බා අපි හදලා තින්නේ. එයා අන්තිම මීරක සෙල්ෆි එක ගහන්න යන්නේ. එහෙනම් බෑග් ටික ඔක්කොම රෙඩි. කොහෙද යන්නේ දැන් අපි? නාරම්පනා යන්න හදන්නේ බලමු. එතනට ගිහිල්ලා. ඉතින් මම කිව්වම කිව්වා. ඔන්න. අන්න එහෙම බැහැලා ඉඳහන් ඈ අල්ලගනින් අරුව දෙන්න අල්ලගෙන ගිලියා ඔන්න අපේ එක්කෙනෙක් ගිලිලා ඉන්න විදිය විනාඩියක් ඉන්නා කියලා කියේ තප්පර 10න් කොල්ල උඩ සාමාන්‍ය කට් කරන්න කට් කරලා ගයිස් අපි යන්න දෙවෙනිම ෂූට් කළා නෑ දෙවෙනිම ෂූට් කළා දැන් මේ යන ගමන් ඉන්නේ පුළුවන් රහස් සම්මුණාද රහස හම්බුණාද හොළුගම රහස් සම්මුණා රහස් ගොඩක් හම්බුණා හොළුගගේ ඒ රහස් ඔක්කොම vlog එකේ ඉස්සරහට එන්න ඉස්සරහට බලා ගන්න පුළුවන් තව රහසක් පිටිපස්සේ තියනවා එන්න වෙලාවයි ඒක අපි ප්ලේන් ටිකක් ගහද්දී ඒ රහස එනවා එනවා අපි ඒකට ඒක පොඩි ඉඟියක් දෙන්නම් මොකද්ද කියලා කමෙන්ට් එකක් දාන්න ඔයාලා අඳුරගත්තොත් දැන් මොකද්ද අපි කරන්නේ ප්ලේන් ටිකක් බීලා ඔව් මගේ බැම්මට යන්න එතන හා අනිත් රහස එන්නේ නැති තාම නෑ ඒ රහස පොඩ්ඩක් එන්න පරක්කු වෙන්නේ එතකන් අපි ඉන්නද යනවා යම්බා ඒන තෙක්මාන එකත් ඒ රහස නෑ ඔයාලා දැන් හිතයක් දුන්නා හිතාගන්න උනන් මොකක්
කොල්ලෝ තාම මේ මෙච්චර නුවර කණ්ඩ තියෙන තැනක තාම කණ්ඩ තැනක් හම්බුන්නේ තාම කණ්ඩ තැනක් හොයනවා තාම කණ්ඩ මේ බොස ආයනවා ඉස්සරයි බලමු මොකද වෙන්නේ කියලා ලෝකයි ප්‍රශ්නේ කොල්ලෝ ඔන්න මොනවාද ගත්තේ කණ්ඩ වටේ කැරකිලා මයිලෝයි මයිල මොනවද තියෙන්නේ රෝල්ස් එක ගත්තා අන්තිමට කන්න රැයට කනවා හොඳට රැයට හොඳට කනවා කියලා හිතාගෙන දැන් එන්න යනවා ඉතින් කාර් පාක් එකට ඔයාලට මොනවද කියන්නේ ගමනේ අවසානයේ ළඟාවලා තියෙනවා ගෙදර යන්න තියෙනවා එතන වැඩ කීපන් අපි ටිප් එකේ අන්තිම ටිකට ඇවිල්ලා තියෙන්නේ දැන් අපි යනවා කාර් පාක් එකට දවස් දෙකක ගමනක අවසානය තමයි ළඟා වෙලා තියෙන්නේ. අපි ඊළඟට අපේ ජෙෆ්නා බ්ලොග් සීරීස් එකක් එන්න තියෙනවා කියලා කියනවා. මම නම් දන්නේ නැහැ මේක. අනිවාර්යෙන් ජෙෆ්නා සීරීස් එකෙන් අපි ඊළඟට හම්බෙමු. අනිවාර්යෙන්. එහෙනම් වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ජය වේවා. යාළුවනේ තාම මේ ඉවරයි කිව්වට ඉවර නෑ මේ රැයට කෑවේ නෑ තාම. මේ මෙයා කොහෙද මන් දැක්ක යනවා රැයට. අපි රැයට කන්නේ කොහෙන්ද? දිනදාසකට ගිහිල්ලා බලමු මොනවද ඒකේ කන්න දෙන්නේ කියලා. තාම ඉවරනේ. අතරනේ. රෝල්ස් කන්න යන්නේ. මේ දවල්ට කන්නේ මේ රෝල්ස් අද. මේ අරන් දුන්නේ. බත් කන්න එක යනවා කියලා රෝල්ස් එකක් අරන් මෙයා කියනවා ජෙෆ්නා යනවා කියලා. බලමු කවද ඇයිද කියලා. ට්‍රාන්ස්පෝර්ට් එක රවුව ගන්නේ රවුව කාර් ගෙනේ. ජෙෆ්නා සීරීස් එක යනවා තා within 2 months අපි යනවා. ට්‍රාන්ස්පෝර්ට් රවුව ගන්නේ ඒක නෑ හුන්නේ මට. ගයිස් එහෙනම් ජෙෆ්නා සීරීස් එකෙන් හම්බෙමු. ආරයට කණ්ඩක් තියෙනවා. වීඩියෝ එකට ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න මතක් කරලා channel එකත් subscribe කරන්න. නාරම්පනාවේ අභිරහස ගැන හොයාගත්තම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඊළඟ vlog එකෙන් හම්බෙමු. අපි තාම ගිහිල්ලා එන්නම් ඔයාලා හැමෝටම ජය වේවා.